ගයන් වික්‍රමතිලක YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා ආයෙමත් දවසක මම අද ඔයගොල්ලන්ත් එක්ක කරන්න හිතුවා වෙනස් විදිහේ දෙයක් මේ මොකද ආරාධනාගේ educational toys මොන වගේද? ඒ කියන්නේ මම පාවිච්චි කරන්නේ මොන වගේ දේවල්ද මට හොයාගන්න පුළුවන් උනේ මොන වගේ දේවල්ද ආරාධනා වෙනුවෙන් කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනි කියලා තුන මොකද දැන් අපි හැමෝම දන්නවා මේ දවස්වල අපිට මේ වගේ අවුරුදු දෙකේ තුනේ චූටි බබාලව පෙර පාසල් යවන්න විදියක් නැහැ. නැත්නම් සාමාන්‍යයෙන් මාස 18 ඉඳලා ප්ලේ ගෲප් තියෙනවා. ඊට පස්සේ LKG තියෙනවා, UKG නොයෙකුත් ආකාරයේ පෙර පාසල් අධ්‍යාපන ක්‍රම තියෙනවා. නමුත් අපිට මේ වසංගත තත්ත්වෙත් එක්ක අපේ පුංචි පැටවුන්ව පෙර පාසල් මේ වෙනකොට යවනවද නැද්ද කියලා මං හිතන්නේ මං වගේම මේ වගේ අවුරුදු දෙකේ තුනේ චූටි බබාලා ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරලා ඇති. හැබැයි එහෙමයි කියලා අපිට ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ පස්සට දාන්න බෑ. ඉතින් අපි ගෙදර ඉන්න නිසා කොහොම හරි අපිට පුළුවන් වෙලාවට ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න එක තමයි මම හිතන්නේ අපේ වගකීම. ඉතින් මම තෝරගත්ත ආරාධනාවට සාමාන්‍යයෙන් මාස 8 විතර වගේ ඉඳලා එයාට එක එක ඇක්ටිවිටීස් එයාට දේවල් අඳුන ගන්න එතකොට දේවල් අපිට කලින් දැක්ක ගමන් මේ දේවල් මේකයි කියලා කියන්න පුළුවන් එක එක ඇක්ටිවිටීස් මම තෝරගත්තා. මම හිතුවා ඔයගොල්ලන්ට අද මේ දේවල් චුට්ටක් ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මට දැන් ආරාධනාට අවුරුදු 2යි. නමුත් දැන් මීට මාස 4කට විතර කලින් ඉඳලා ආරාධනා සම්පූර්ණ ඇල්ෆබෙට් එක කියන්න පටන් ගත්තා. එකේ ඉඳලා 10ට කවුන්ට් කරන්න ගත්තා. මම හිතුවා මම මොන වගේ දේවල් වලද ඉස්සෙල්ලාම ආරාධනාගේ මේ এডুকেෂන් එක පටන් ගත්තේ කියලා. මොකද අපි ගෙදර ඉඳලා මේ දේවල් කරන්නේ පටන් ගත්තේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. හොඳයි අපි බලමු. ඉස්සෙල්ලාම මම ආරාධනාට ආන්තිම සෙල්ලම් බඩුව තමයි මෙන්න මේක. මේක තව ගොඩක් තියෙනවා. මෙන්න මේ වගේ බිල්ඩින් බ්ලොක් සෙට් එකක් තමයි මම යට අරන් දුන්නේ. මොකද එකින් එක අමුණන්න, එකින් එක වෙනස් ආකාරයේ දේවල් හදන්න, ආයෙ කඩන්න. ඉතින් හැම දෙයක්ම පුළුවන් මේ වගේ හරිම සිම්පල් මේව ඕනම තැනක ගන්න තියෙනවා. මේ වගේ බිල්ඩින් බ්ලොක් සෙට් එකක් තමයි මම යට ඉස්සෙල්ලාම අරන් දුන්නේ මාස 7 දී විතර වගේ මට මතක විදිහට. ඊට පස්සේ මම යට ගෙනල්ලා මේ ටව එක, මේ පොඩි ටව එකක්. මේකේ ලොකු එකක් තියෙනවා. නමුත් මට හිතුණා යාට මේක අයිඩෙන්ටිෆයි කරගන්න ඉස්සෙල්ලාම ලේසි වෙයි කියලා. ඊට පස්සේ එයා මේක ටග් ගාලා කියන්නේ එයාට අවුරුද්දයි මාස දෙකක් විතර දරුවා ටග් ගාලා මේක හරි පිළිවෙලට. ඒ කියන්නේ මේකේ මේ වලලු ටික හරි පිළිවෙලට දාන්න එයා ඉගෙන ගත්තා. ඉතින් එයාට ටග් ගාලා පුළුවන්. දැන් උනත් කොහොම මේක ටග් ගාලා දාන්න. අරගෙන දාන්නවද? හරියෝ? මේක එයා පස්සේ දායි. හරි. ඊට පස්සේ මම එයාට ගෙනල්ලා දුන්නේ මෙන්න මේක. මේකේ තියෙන මේ ෂේප්ස් කොටානේ මේකේ තිබ්බ ෂේප්ස් ටික. කොහේ හරි දාලා. මේක මෙන්න මේ වගේ ෂේප්ස් තියෙනවා. ෂේප්ස් 6ක් තියෙනවා. මේ ෂේප්ස් 6 මේ ෂේප් එක ගත්තොත් මේ ෂේප් එක ගත්තොත් මේක අයිඩෙන්ටිෆයි කරලා මේකේ මේ විදිහට ඇතුළට දාන්න ඕනේ. ඉතින් මේකේ 6ක් තියෙනවා. දැන් මේ තිබ්බ 6 මේ තිබ්බා. මේ වගේ එකින් එක ඉතින් දාන්න ඕනේ. මේකෙන් මේ ෂේප්ස් වලින් යාට සමහරක් ඒවා තාම දැන් දාන්න පුළුවන්. නමුත් සමහරක් ඒවා තාමත් යාට චුට්ටක් විතර පටලැවෙනවා. ඉතින් යා ටික ටික කොහොම හරි යා හොයා ගන්නවා එකින් එකට ගිහින් මේ බලලා හරි එකෙන් ඒක දාන්න යා උත්සාහ කරනවා. ඕකේ. ඊට පස්සේ මම එයාට ගෙනල්ලා දීප එක තමයි මෙන්න මෙතන තිබ්බේ. මේ තියෙන්නේ. ඒක දැන් පොඩක් කැඩිලා ගැලවිලා. මේ තියෙන්නේ මෙන්න මේක 0 to 9 numbers තියෙන එක. දැන් මේක එයා පාවිච්චි කරලා දැන් පොඩ ඩැමේජ් වෙලා තියෙන්නේ. මේක මෙයා ටග් ගාලා හරියාකාරව මෙයාට මේක දාගෙන කියන්නේ අයිඩෙන්ටිෆයි කරගන්න සහ 1 to 9 කවුන්ට් කරගන්න මට ලේසි වෙනවා. මොකද මේක ගත්තට පස්සේ මේ සේම් කලර් එකම
මේක තියෙනවා. ඉතින් එයාට ටක් ගාලා හරි ලේසි අයිඩෙන්ටිෆයි කරගන්න. එයා ඉතින් ටක් ගාලා මේ පසල් එක ටක් ගාලා දාන්න පුරුදු වුණා. right. ඊට පස්සේ මම ආරාධනාට ගෙනල්ලා දුන්නා. අර කියන්නේ එයාට ටක් ගාලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ගෙනල්ලා දුන්නා එයාට මෙන්න මේ වගේ fruits puzzle එකක්. ඊට පස්සේ vegetable puzzle එකක්. ඒ වගේම තමයි මේ වගේ vehicles and animals puzzles එක. මේ ටික තමයි මම දුන්නේ. මම ඉස්සෙල්ලා මෙයාට දුන්නේ මෙන්න මේ vegetable එක. මොකද මේකේ ටිකක් කැරට් චුට්ටයි තියෙන්නේ. ටක් ගාලා ලේසි අඳුර ගන්න. සහ ඒක එයාට ටක් ගාලා පේස් කරගන්නත් ටක් ගාලා ලේසි වුණා. ඊට පස්සේ ඊට වඩා චුට්ටක් complicated මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මේ puzzle එක යාට මම ටික ටික කියලා දුන්නා. එයා ටක් ගාලා දෙන ගත්ත ටක් ගාලා ඒව ටික ප්ලේස් කරන්න කොහොමද කියලා. vehicles puzzle එක. මේකත් මම එයාට ටක් ගාලා මේ අර දෙක කරනකොට මෙයාට මේක ටක් ගාලා හොයාගන්න ලේසි වුණා. චුට්ටක් විතර අමාරු නම් මේ ඇනිමල් පසල් එක මොකද මේකේ එක එක විදිහේ සත්තුන් ඉතින් ගොඩක් පොඩි පසල්ස් තියෙන්නේ. නමුත් කීපයක් ගොඩක් ඉන්නවා. ඉතින් එයාට චුට්ටක් විතර අමාරු. නමුත් දැන් මේ වෙනකොට එයා ඒක ටක් ගාලා ඒ පසල් එකත් එයාට හදාගන්න හරිම ලේසි. එයා ටක් ගාලා මේ දේවල් හදනවා. මේකට ඒ චුට්ටක් මොකද මේකේ තියෙන ප්‍රශ්නේ මේකේ මේ ෆොටෝස් ඔක්කොම දැන් එක වගේ. මේකත් නිකන් මේක දෙක මේක වගේ තමයි තිබුණේ. නමුත් ඉතින් එයාට දැන් මේ වෙනකොට මේකත් ටක් ගාලා හදන්න පුළුවන්. එතන මේ පසල් ටික ඔක්කොම ටක් ගාලා හදනවා. ඊට පස්සේ මම එයාට ගෙනල්ලා දුන්නා මෙන්න මේක. මේ පසල්. මේ පසල් එක මම එයාට ගෙනල්ලා එයාට වයස අවුරුද්දයි මාස 3ක් විතර වගේ ඇති. අවුරුද්දයි මාස 3කින් වගේ තමයි මේ පසල් එක ගෙනල්ලා මේ පසල් එකෙන් තමයි එයා ඇල්ෆබෙට් එක කියන්න ඉගෙන ගත්තේ. හැබැයි ඒක අපි උගන්වලා නෙමෙයි. එයාගේ නර්සරි රයිම්ස් වීඩියෝ එකේ ඇල්ෆබෙට් එක වෙනම කියනවා. ඉතින් එයා ඒක හැමදාම බලන නිසා එයාට ඒක මම හිතන්නේ ඇල්ෆබෙට් එක ටක් ගාලා කියන්න පුළුවන් වුණා. මේ ඇල්ෆබෙට් පසල් එකත් එයාට ලේසි. මේ A to A ලස්සන තියෙනවා. B to B තියෙනවා. හරි ලස්සනයි. හැබැයි ඊට පස්සේ මම යාට කියලා දීපු පසල් එක චුට්ටක් කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ දැන් මේ වගේ ඒකේ මේ B එක මෙතන අඳරන්නේ නැහැ. ඒක තියෙන්නේ බ්ලැන්ක්. ඒ කියන්නේ මෙන්න මේ පසල් එක. මෙන්න මේකේ සිම්පල් ලෙටර්ස් තියෙන්නේ. ලෝවර් කේස් ලෙටර්ස්. මේකේ දැන් නිකම්ම බෝඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ මේ ආර්ට් එක නෑ. දැන් මේකේ තියෙනවා පුතාගේ ඉංග්‍රීසි පස්සේ මේකේ තියෙනවා මේ පසල් එක විදිහට පස්සේ මේ යට C එකේ ඒ විදිහටම print කරලා තියෙනවා. නමුත් මේකේ නෑ. මේක පළවෙනි දශමයට ටික අයින් කරලා දුන්නාම චුට්ටක් යාට complicated වුණා. නමුත් යාට ටක් ගාලා ඒකත් මේ තියෙන A මේ තියෙන B මේකේ C කියලා ටක් ගාලා ඉගෙන ගත්තා. දැන් මේ පසල් එකක් යාට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තමයි අමාරුම දේ වෙන්නේ. ඊට පස්සේ ආරාධනා අවුරුද්දයි මාස 9ක් 10ක් ඇද්දි ඉතින් මෙයා පසල්ස් ටික ඔක්කොම දානවා. දැන් ඊට පස්සේ මම ගියා මෙයාට දැන් තව මොනවද এডুকেෂනල් දේවල් වලට අවශ්‍ය කියලා හොයන්න. ඊට පස්සේ දැන් 2+ ඒවා ගොඩක් වෙලාට මට හම්බුනේ අවුරුදු දෙක 2+ කියලා තියෙන පොඩි අයගේව. ඒව ගොඩක් වෙලාට මට හම්බුනේ ඔය ඇල්ෆබෙට් එකයි. ඊට පස්සේ 1 to 10 කවුන්ට් කරන්නයි තමයි. ඉතින් 1 to 10 කවුන්ට් කරන්නත් මෙයා දන්න නිසා ඇල්ෆබෙට් එකත් මට ගොඩක් දන්න නිසා ඊට පස්සේ මම කල්පනා කරා මොන වගේ දේවල්ද දෙන්නේ කියලා. ඊට පස්සේ මම දවසක් දැක්ක මෙයා මගේ cotton bun box එක අරගෙන ඒකේ cotton buns ටික එළියට දාලා 1 2 3 4 ගා කවුන්ට් කරනවා. ඉතින් මම හිතුවා මෙයාට මොනවද counting sticks ටිකක් ඕන වෙනවා කියලා. මෙයාට මොකද මෙයා දැන් try කරනවා 11 12 13 14 කියලා count කරන්න. ඉතින් තාම ඒක හරියට pronounce වෙන්නේ නැහැ. නමුත් එයා ඒක try කරනවා. ඉතින් මම ඒ මේ counting sticks box එක මේකේ තියෙනවා මේ count කරන්න. මගේ cotton buns ටිකත් එකෙන් බේරෙනවා. මේ තියෙන්නේ counting මේ තියෙන්නේ. මේ counting sticks ටික අරගෙන මේ එයා දැන් මගේ cotton buns එක පාවිච්චි කරද්දී එයා 1 2 3 4 කියලා count කරනවා. තරහ ගියත් මේක ඔක්කොම අල්ල විසි කරලා දානවා. ඊට පස්සේ පොඩක් අපි ඇහිඳලා තියන්න ඕනේ. ඉතින් ඒක තමයි ටිකක් අමාරු වෙන එක තියෙන්නේ. මේකේ තියෙනවා numbers තියෙනවා identify කරගන්න. තව එයාට ඉස්සරහට අවශ්‍ය වෙනවා ඒක එකතු කිරීම, එතකොට බෙදීම, වැඩි කිරීම වගේ මේවත් මේකේ තියෙනවා. ඉතින් මේක හරිම simple. මේ වෙච්ච ගානකුත් නෑ. හරි සාමාන්‍ය prices වලට මම ගත්තේ. ඊට පස්සේ මට අවශ්‍ය වුණා මෙයාට එකින් එක දේවල් identify කරගන්න. මෙයා ටික දවසක් කරන මෙයා identify කරගන්නවා හඳ, ඉර, moon, sun, එතකොට stars, sky, bird ඔහොම identify කරගන්නවා. එතකොට මම ගත්තා මෙන්න මේ select and match කියන මේ box එක. ඒක දැන් කඩලා තියෙන චුට්ටක්. ඉතින් select and match කියන මේ box එක මම මේකේ තියෙන මේ cards තුනක්. මම දැන් මේක ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ අම්මලා මේ වගේ cards තුනක්. දැන් මේ cards තුනේ තියෙන දේවල් මෙයා මේ cards තුනේ මේ තියෙන 27ක් එකක 9 දාන
මේ 27න් මම හිතන්නේ මෙයා 24ක් හෝ 25ක් අඳුරනවා. ඒ කියන්නේ කියන්න ගන්න. ඒ කියන්නේ මේ සන් කියලා දන්නවා, කැට් කියලා දන්නවා, ට්‍රී කියලා දන්නවා, මූන් කියලා දන්නවා, ට්‍රක් කියලා දන්නවා, බටර්ෆ්ලයි තමයි කියන්නේ. බෑ ඒ වගේ මේ කාඩ් එක නම් ඔක්කොම වගේ දන්නවා. මේකෙත් ට්‍රේන් එකයි ෆ්ලවර් එකයි අරුණුගුණ අනිත් ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා ඒක මැච් කරන්නත් දන්නවා. මේ වගේ ඒකෙන් මැච් කරන මේ පොඩි මැච් කරන කාඩ්ස් උත් තියෙනවා. ඉතින් දැන් මේකත් මම ගෙනල්ලා දුන්නේ යාට ටක් කරලා මැච් කරලා ඉගෙන ගන්න. ඒකත් යා ටක් කරලා. ඊට පස්සේ අරකේ අර 1 to 9 එක 0 to 9 එක කැඩුවට පස්සේ මම යාර මෙන්න මේක ගෙනල්ලා දුන්නා. මෙන්න මේක. ඊට පස්සේ ආරාධනට අවුරුදු දෙක කිට්ටු වෙන්න තියෙද්දි අවුරුද්දෙන් මාස 10ක් විතර වෙද්දි මෙයා පටන් ගත්තා අඳින්න ගත්තා. මෙයා අපේ ගෙදර පිටි ඔක්කොම මොගලට පේන වෙද්දි ඇඳලා වෙද්දි කුස්සිය පිටි විතරයි හැම තැනම ඇඳලා තියෙනවා පිටි වල. ඉතින් මම දන්න තරමට දැන් ගොඩක් අම්මලා නම් සමහරක් කැමති නැහැ පිටි වල අඳිනොත් නමුත් ડોක්ටර්ස්ලා කියනවා ඒගොල්ලෝ අඳිනවා නම් අඳින්න දෙන්න කියලා. ඒගොල්ලන්ගේ වර්ධනයට ගොඩාක් හොඳයි කියලා. නමුත් මම පිටි අඳින්නත් දෙනවා. මේ වගේ ආර්ට් බුක්ස් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක ආර්ට් බුක්ස් තමයි. අපේ ගෙදර ගොඩක් තියෙනවා. මම ගෙනල්ලා දීලා තිනවා. එයාට කැමති විදිහකට දේවල් එයාගේ චිත්‍ර බලකුරුටු හරි කමන්නේ. ටිකක් ඔන්න ඔය විදිහට. ඉතිවලත් අදිනවා, මේ පොතේත් අදිනවා, හැමතැනම අදිනවා, මගේ අල්මාරියෙත් අදිනවා, කණ්ඩායම කුසෙත් අදිනවා. මේ චැනල් වලත් අදිනවා. අපි යාට ඉතින් අදින්න දෙනවා. එයා ඒක ඇඳලා ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ යා බලන්න මෙයාලට මොනවද තියෙන පොත් කියලා බලන්න. ඒ කියන්නේ මෙයාට අවුරුදු දෙකයිනේ. අවුරුදු දෙකට මොනවද තියෙන පොත් කියලා බලන්න. ඊට පස්සේ මට හම්බුණා මේ පොත් සිත් එක. My first animal, my first fruits, my first vegetable, my first vehicle, shapes, colors and words. හරිද? මේකේ තව තියෙනවා alphabet and numbers කියලා. මම මේ දෙක ගත්තේ නැහැ. මොකද මෙයාට alphabet එකයි numbers උයි මෙයා දන්න නිසා මම මේ පොත් දෙක ගත්තේ නැහැ. ඉතින් මේවා මම අරගත්තා. දැන් එයා මේ dog, cat, horse, cow, lion ඒ ගොඩක් දේවල් එයා දන්නවා. කීප දෙනා fish දන්නවා, elephant දන්නවා. elephant තාම පොඩ්ඩක් pronounce කරගන්න අමාරුයි. Horse. Okay. නේ කියනවා. ඒ වගේ මෙයාලා ගොඩක් දේවල් අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඊපස්සේ මේක සමහරක් වචන එහෙම තියෙනවා අයිඩෙන්ටිෆයි කරගන්න. සමහර තාම බෑ මේ vegetables වල carrot, tomato ඒ දේවල් තාම එයා ඉගෙන ගන්නවා ටික ටික. ඉතින් මේ පොත් ටික ගොඩක් මට වැදගත් වෙනවා. වැදගත් වුණා ඇත්තටම. මේක තාම මෙයාට පුළුවන් මේ animals උයි, colors උයි, fruits උයි වගේ ටික තමයි. අනිත් දේවල් තාම මෙයා vehicles ටිකක් පුළුවන්. තාම මෙයා අනිත් ඒවා තාම මෙයා ස්ටඩි කරනවා. ඊට පස්සේ මට ඕනුණා මෙයාට ටිකක් shapes එහෙම අයිඩෙන්ටිෆයි කරගන්න ඕන වෙන්න. ඊට පස්සේ මම මෙන්න මේ ගෙනල්ලා දුන්නා එයාට. ගොඩක් දෙනෙක් දන්නවා මේක ඔන්ලයින් එකේ තියෙනවා ගන්න පුළුවන්. ලොකු ප්‍රයිසස් නෙමෙයි. දැන් මෙයා මේකේ තියෙනවා වෝල් 1 2 3 4 5 මේවට ටක් ගාලා මෙයා දැන් මේ ටික දානවා. ටක් ගාලා දාන්න පුළුවන්. ඒකත් එක්ක මෙයාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට හම්බුනා මේ සෙට් එක. මේ සෙට් එක දැන් චුට්ටක් කරලා කම්ප්ලීට් මේක ටක් ගාලා එයාට අඳුරගන්න පුළුවන් වුණාට මෙන්න මේ සෙට් එක. මොකද මේකේ ඒ ෂේප් එකේ විදිහට තමයි මේ ටික දාන්න ඕනේ. තාම එයාට මේ හાર્ට් එකයි සර්කල් එකයි තමයි හොයාගන්න පුළුවන්. අනිත් දෙක තාම එයාට චුට්ටක් මේ දෙක පටලැවෙනවා. ඉතින් මම දන්නවා ඉස්සරහට එයාට ටක් ගාලා මේ දෙකත් විසඳ ගනීවි. දැන් මේ හાર્ට් එක හරියට දානවා. මේකත් දානවා. මේ දෙක චුට්ටක් පටලෙන්න තමයි දාන්නේ. ඉතින් තාම එයාට දෙකයි. ඊට පස්සේ මට හම්බුණා මෙන්න මේ ලස්සන puzzles. මේවා තාම එයා එහෙම හදන්නේ ටිකයි. ගොඩක් හදන්නේ. ඒකත් මගේ සපෝට් එක ඕනේ යාට. මේ වගේ එක ඔක්කොම කරලා තියෙන්නේ. boxes කරලා තියෙන්නේ මේ වගේ puzzles animals. මේ වගේ puzzle sets. තියෙනවා මේ ඔක්කොම අවුරුදු දෙකේ බබාලට තමයි 2+ හැදෙන්නේ. මේවා තමයි දැන් තාන්දෙන් යට උගන්වන්න තියෙන්නේ මට කරන්න විදිහ. ඊට පස්සේ මේ වගේ මේ සාමාන්‍යයෙන් මාස 6න් උඩ බබාලට මේ වගේ growth books තියෙනවා. මේ වගේ දේවල්. ඉතින් මේවත් උනත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මොකද මේක අර දෙයක් වගේ නිසා මූණේ වදින්නේ මොකුත් නැහැ. ඉතින් දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආරාධනට හම්බුණා මෙන්න මේ ලෙගෝ කිට් එක. ලෙගෝ කිට් එක. ඉතින් ඒකේ තියෙනවා අයිටම්ස්ලා එහෙම එක එක හදන්න මේ වගේ බ්ලොක් මේ වගේ. ඉතින්
එයා දැන් මේ ලෙගෝ කිට් එකේ තියෙන දේවල්ම නෙමෙයි හදන්නේ. එයාට ඕන ඩිසයින්ස් එයා හදනවා. එයාට හිටපු ගමන් අලියට පොඩියක් මුණ දානවා වගේ දේවල් දාලා එයාට හිතන දේවල් තමයි ඊට පස්සේ දැන් මෙතනින් පස්සේ එයාට මොනවද කරන්නේ කියලා මට ටිකක් අවශ්‍ය නැහැ තව චුට්ටක්. ඒ කියන්නේ අපිට නිතරම ගිහලා දැන් shopping කරන්නත් බෑනේ. ඒ නිසා චුට්ටක් අපි ඇඩ්වාන්ස් දෙන්න නිසා මම එයාට ගත්තා දැනට අවුරුදු 3 බබාලක 3+ puzzle set එකක් ගත්තා. මේක ටිකක් ලොකු puzzle එකක්. මේකේ puzzles 4ක් තියෙනවා. මේක ඉන්නේ සත්තු. ඒ puzzle එක shapes වලින් මේ එක එක දේවල් හදන්න පුළුවන්. පොඩි මේක magnetic board එකක්. මේ magnetic board එක මම අරගත්තා යාට. මේ මේක එක දේවල් ටිකක් හදන්න පුළුවන්. මේක හැබැයි තාම මෙයා හරියටම කරන්නේ නැහැ. මම හදනකොට එයා බලාගෙන ඉන්නවා හොඳට. හොඳට බලන් ඉන්නවා. එයා identify කරගන්න. ඊපස්සේ මේක අරගත්තේ. ඊට පස්සේ මෙන්න මේවත් තියෙනවා ගන්න බල මේකේ තියෙන්නේ මේ ස්ටෝරි එකක් තියෙන මේ පොතක් මේක. මේක ආතන්දර ගොඩාක් චූටි කෙනෙක්නේ අර මාස අවුරුද්දක් වගේ වෙනකොට මෙයාට එකක් මේක මම හම්බුනේ. ඒ වගේ මේකේ nursery rhymes තියෙන එකක් තියෙනවා. Animal Friends Nursery Rhymes book කියලා තියෙනවා. මේ ටික තමයි දැනට තියෙන ආරාධනා මියුසික් වලට කැමති නිසා ගොඩාක් වෙලාවට මම මෙන්න මේක ගියන් දුන්නේ යාට. එයාට ආසාවට සෙල්ලම් කරන්න. ඉතින් මේ ඔය වගේ දේවල් ටික තමයි දැන්ට තියෙන්නේ. මෙයා ගොඩාක් ටොයිස් තිබුණාට මෙයා ගොඩක් වෙලාවට ටොයිස් දැන් පිළිගැස සම්මාන විදියට නැත්නම් බෝඩික් විදියට කිචන් සෙට් සම්මාන තිබුණාට එයා ඒවත් එක ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න හරි අඩුවේ. එයා හැමතිස්සෙම කැමති එක්ක මේ වගේ දේවල් පසල් එක හරි නැත්නම් මේ වගේ දේවල් එක හරි නැත්නම් අර කවුන්ටින් ස්ටික්ස් එක හරි ඒ වගේ දේවල් එක තමයි එයා වැඩිපුර ගනුදෙනු කරන්න කැමති. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් මම ආරාධනාගේ අර බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් දෙන දවසේ කලින් දවසේ මම gift wrap කරන බලන් හිටපු වෙලාවේ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ සමහරක් දේවල් කොහෙන්ද ගත්තේ කියලා. මේ ගොඩක් දේවල් පොඩි බබාලගේ සෙල්ලම් වල තියෙන shops වල තියෙනවා ගන්න. එහෙමත් නැත්නම් උඩට online purchase කිරීමේ හැකියාවක් තියෙනවා. online ගිහලා මේවා ගහලා Google එකේ ගහලා බැලුවම ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන් කියලා එනවා. ඉතින් ඒක ලොකු ගණන් වල දේවල් නෙමෙයි. ඉතින් බොහොම පොඩි ගණන් වල දේවල් කීපයක් තමයි ටිකක් ගණන් මිල අධික දේවල් තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ දේවල් අරන් දීපු එකෙන් ආරාධනාගේ කියන්නේ බුද්ධිය ගොඩක් හොඳට වර්ධනය වෙනවා. ටට්ටක් ගාලා දේවල් අයිඩෙන්ටිෆයි කරගන්නවා. එයා ඉක්මනට කතා කරන්න උත්සාහ කරනවා. දැන් එයාට අවුරුදු 2යි. එයා 10ට කවුන්ට් කරනවා. එයා 20ට කවුන්ට් කරන්න try කරලා simple letters එයා අඳුරනවා. ඉතින් එයා දැන් try කරනවා phonic sounds phonic sounds කියන්නේ. ඉතින් ඒ වගේ මේ අපිට දැන් බබාලව මේ වෙනකොට නර්සරි යවන්න කියන්නේ මූලික අධ්‍යාපනය දෙන්න මේ වෙලාවේ කොහෙවත් යවන්න පොඩ්ඩක් අපි මැලි වෙන නිසා ඒවත් තමයි මම දැනට ආරාධනාගේ এডুকেෂනල් ටොයිස් විදිහට පාවිච්චි කරන්නේ. මොකද එයා සෙල්ලම් කරන්නේත් මේවත් එක්ක. එයා වැඩ කරන්නේත් මේවත් එක්ක, විසි කරන්නේත් මේවත් එක්ක, රණ්ඩු වෙන්නෙත් මේවත් එක්ක. ඉතින් ඔය ටික තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතනවා මම අද මේ කරපු ආරාධනාත් එක්ක ඉතලා මේ කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් එන්න ඇති කියලා මම හිතන්නේ. සමහර වෙලාවට මට වැඩිය දේවල් පාවිච්චි කරන අම්මලා තාත්තලා ඇති. පරි වෙනස් දේවල් පාවිච්චි කරන අය ඇති. ඉතින් මොන හරි තව දේවල් ඔයගොල්ලෝගේ අදහස් එම තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. එතකොට ඒක අපිටත් සහයෝගයක්. සහ මම මේ කරපු දේ මේ අද මේ කරපු වීඩියෝ ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. යම් කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. එහෙමනම් ඉතින් මම ආරාධනා ඊළඟ ස්ටෙප් එක. ඊළඟට මම මොනවද නෑ এডুকেෂනල් ටවර්ස් විදිහට පාවිච්චි කරන්න කියලා මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා තව ටික දවසකින්. එහෙමනම් ඉතින් අතට ගිහිල්ලා එන්නම්. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.